හායි යාළුවනේ ඔන්න ඉතින් අදත් දන්සල් බ්ලොග් එකෙන් හම්බ වුණා අපි. ඉස්සෙල්ලම අයිස්ක්‍රීම් දන්සලකින් තමයි අපි පටන් ගත්තේ මේ පොය දවසේ දවල්. ඊට පස්සේ අපි දවල්ට බත් දන්සලක් තිබිලා ඒකෙනුත් බත් කෑවා. ඊට පස්සේ බෙලිමල් හම්බුණා. මේ ඉන්නේ අම්මා ඊට පස්සේ තාත්තා අපි කට්ටිය තමා ගියේ. ඊට පස්සේ සව් දන්සලක් හම්බුණා. ඒකත් හරිම රසයි. ඊට පස්සේ අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් දන්සලත් කාලා යද්දී අපිට හම්බුණා තවත් අයිස්ක්‍රීම් දන්සලක්. මේ තියෙන්නේ ඒ දන්සල. ඊට පස්සේ අපිට කඩල දන්සලක් හම්බුණා, පාන් දන්සලක් හම්බුණා. අපි ඒව ගෙදර ගෙනත් තමා කෑවේ. මේ තියෙන්නේ අපි මිදෙල්ලවල පන්සල් ගියා හැන්දෑවේ. මේ යන අතරමඟ මිදෙල්ලවල පන්සලේ තමා තිබුණේ වෙසක් කලාපය. අපි ඒක බලන්න තමා ගියේ. මේ තියෙන්නේ ඒ යන අතරමඟ හරිම ලස්සනයි. පාර දෙපැත්තේ වෙසක් කූඩු එල්ලලා ලයිට් දාලා සරසලා තිබුණා. ඒ වගේම තමයි ට්‍රැෆික් එකක් තිබුණා සෑහෙන්න. අපි ගියේ නම් මිදෙල්ලවල ගිහින් මාතරත් යන්න වෙසක් කූඩු ඒව බලන්න, තොරන් බලන්න. ඒත් එදා අපිට යන්න උන් නැහැ. මාරම ට්‍රැෆික් එකක් තිබුණේ. මේ තියෙන්නේ ඒ ට්‍රැෆික් එකේදී ගනිපු ෆොටෝස්. මේ තියෙන්නේ මිදෙල්ලවල පන්සල ඉස්සරහා බල්බ් වියනක් හදලා හරිම ලස්සනයි. හැබැයි වැඩි හරියක් හිටියේ අපි ට්‍රැෆික් එකේ. මේ තියෙන්නේ ට්‍රැෆික් එකේ හරිම ට්‍රැෆික් එකක් තිබ්බේ. ඊට පස්සේ අපි මේ විදියට පයින් පාකින් වල නවත්තලා මිදෙල්ලවල පන්සලට යන්න පිටත් වුණා. මේ තියෙන්නේ මිදෙල්ලවල පන්සල ඇතුළ. ඇතුලේ තිබුණේ ඇත්තටම පොඩි පොඩි කුටිවල බුදුහාමුදුරුවන්ගේ එක දර්ශනයන් ඊළඟට එක පිළිම ඒ වගේ අර ආකෘති හදලා තිබුණ ගොඩක්ම ඊළඟට සත්සතිය ඒ වගේ අර බුද්ධ දර්ශනයට අදාළ කාලවකවානු වල ඊළඟට ජාතක කතා ඒ වගේ දේවල් නිර්මාණය කිරීමක් තමා තිබුණේ ඇතුලේ. ඒව නම් ෆොටෝස් වීඩියෝස් අපිට ගන්න උන් නැහැ. මොකද එතන සෙනග ඊළඟට පොලිමේ යන්න ඕන එක්කෙනා පස්සේ එක්කෙනා. අර එතකොට නිකන් එතන තදබදේ වැඩි නිසා ෆොටෝස් වීඩියෝස් මුකුත් ගන්න උන් නැහැ අපිට. තව තිබුණා පුංචි සිරීපාදයක් හදලා තිබුණා. ඒකෙත් අපි උඩට ගියා. ෆොටෝස් වීඩියෝස් නම් ගන්න උන් නැහැ ඇත්තටම. සෑහෙන සෙනගක් හිටියා. මේ ඉන්නේ මම. ඔබේ ගුණම් වෙන්දින් ඔබේ දම්සා වදින් වදින් ඔබ මේ තියෙන අර බුදු පිළිම වහන්සේලා මිදෙල්ලවල පන්සල වඩාත් ප්‍රසිද්ධ මේ බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරපු නිසා වෙන්දින් ඔබේ දම්සා එතන තිබුණා බැතිගී සංදර්ශනයක් ඒ වගේ විවිධ දේවල් තිබුණා. මේ තියෙන්නේ කැරකෙන පහන් කූඩුව. මෙතන තව තිබුණා දඹදිව අර සිද්ධාස්ථානවල රූපරාමු ඒවා විස්තරාත්මක කරලා තිබුණා. මේ තියෙන්නේ තොරණ. මේ තව පාර දෙපැත්තේ අර ලයිට් දාලා තියෙන විදිය ඈතට පේන විදිය තමයි මම මේ වීඩියෝ ක්ලිප් එකක් ගෙනාවේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපි එදා කාපු දන්සල් ටික. මේ තියෙන්නේ ඊට පස්සෙන්දා. ඊට පස්සෙන්ද රෑ අපි ඒ කියන්නේ 31 රෑ තොරණ බලලා අපිට බත් දන්සලක් හම්බුණා. අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඊට පස්සේ අපිට තව බත් දන්සලක් හම්බුණා. මේ තියෙන්නේ දුන් තෙල් බත් දන්සල ෆ්‍රීලෑන්ඩ් එකෙන් හම්බුනේ. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් vlog එකකින් හම්බෙමු. බයි.